ඔබට මම නිදසුනක් කියන්නම්. සත්තු වත්තක ඉන්න කුරුල්ලන් දිහා හොඳින් බලන්න. ඔවුන්ට විශාල දුරක් පියාඹන්න පුළුවන්. නොයෙක් විශාල කාම භූමි, රූප භූමි, අරූප භූමි මේ සියල්ලම භව බන්ධනයයි. භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවන්නට පෙර සිටිය අය කර දෙයක් තමයි මේ සිරගය ලස්සන කර කර සිටිය එක. එයින් මිදෙන ක්‍රමයයි අප භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වී හඳුන්වා දුන්නේ. මේ බුද්ධෝත්පත්ති කාලයේදීත් අද බොහෝ දෙනා කරනු ලබන්නේ අබුද්ධෝත්පත්ති කාලවල කරන්න පුළුවන් දේවල්මයි. මොනවද ඒ? පාපය නැමැති සිරගය කොහොමත් හොඳ නැති නිසා පින නැමැති සිරගය සාදා ගන්නවා. ධාන නැමැති සිරගය ඊට වඩා තවත් ලස්සන නිසා තව සමහරෙක් ඒක සාදා ගන්නවා. මේවායේ ලැබෙන විපාක එකකට වඩා අනෙක හොඳ. නමුත් මේ සේරම කර්ම මාර්ගයේ ප්‍රභේද මිසක් ධර්ම මාර්ගය නොවේ. කොහොමද මේවා කර්ම මාර්ගය වන්නේ? බලන්න, කෙනෙක් පව්කම් කරන විට එය මගේ ආත්මය ලෙසගෙන තමයි කරන්නේ. එවිට ඔහුගේ සංකාරය අපුණ්‍යාභි නිසා අපාය නැමැති කූඩුවට වෙලා දුක් විඳින්න වෙනවා. ඒ තමයි සතර අපාය. ඒවා අපාය භූමි. තවත් අයෙක් ඉන්නවා. ඔහු නිතරම පුණ්‍ය ක්‍රියා කරනවා. ඒ නිසා ඔහුත් එය මගේ ආත්මය ලෙස ඒකට බැඳෙනවා. එවිට ඔහුගේ සංකාරය පුණ්‍යාභි වෙනවා. ඔහුටත් ලැබෙනවා කූඩුවක් සුවෙන් සැපෙන් වාසය කරන්න පුළුවන්. ඒ තමයි දිව්‍ය ලෝක 6 සහ මනුෂ්‍ය ලෝකය. තවත් අයෙක් ඉන්නවා. ඔහු පව්කම් කරන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ. ස්වාභාවික ස්කන්ධ පංචකයට මුහුණ නොදී බාහිරින් අරමුණක් අරගෙන එයට ඇලිලා ගැලිලා වාසය කරනවා. ඔහුට සංකාරයක් ගොඩනගෙනවා. ඒකට කියනවා ආනෙන්ජාභි සංකාරය කියලා. ඔහුටත් ලැබෙනවා කූඩුවක් රූපී අරූපී බඹතලවල. ඒවා නම් බ්‍රහ්ම ලෝක 16යි. ඒවාට කියනවා රූපී අරූපී භූමි කියලා. මේ තුන් කොටසම නමින් වෙනස් වුණාට සංකාරයන් සාදාගත්තා. මොකද ඒ අරමුණේ තදින් බැඳුණු නිසා. බලන්න, එහෙනම් සංකාරා කියන්නේ පටිච්ච සමුප්පාදේ දෙවෙනි අංගය. එහෙනම් අවිද්‍යාපච්චය සංකාරා කියන්නේ අකුසලයක් නොවේද? ඒ සංසාර චක්‍රය නොවේද? භවගාමී ප්‍රතිපදාවක් නොවේද? භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනු ලැබුවේ භව නිරෝධගාමී ප්‍රතිපදාවක් මිස භවගාමී ප්‍රතිපදාවක් නොවේයි. ඔබට මම නිදසුනක් කියන්නම්. සත්තු වත්තක ඉන්න කුරුල්ලන් දිහා හොඳින් බලන්න. ඔවුන්ට විශාල දුරක් පියාඹන්න පුළුවන්. නොයෙක් විශාල පළතුරු ගස් තියෙනවා. ඔවුන්ට විනෝද වන්න තවත් සගයන් ඉන්නවා. වැස්සෙන් අවුවෙන් බේරෙන්න වාසස්ථාන තියෙනවා. කොටින්ම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය හැම පහසුකමක්ම තියෙනවා. නමුත් ඔවුන්ට වැටහීමක් නෑ නේද? මේ හැම දෙයක්ම වට කරලා වටේට දැලක් තියෙන බව. එයින් එහාට ඊට වඩා විශාල නිදහසක් තියෙන බව. ඒක පේන්නේ අපට. අපි කියනවා අනේ එය සත්තු පව් කියලා. ඔවුන් හිතනවා මේක තමයි සතුට කියලා. අන්න ඒ වගේ තමයි මේ කාමසුගති හතේ ඉන්න සත්වයෝ. ඔවුන් හිතන්නේ මේක තමයි සතුට කියලා. ඔවුන් දන්නේ නැහැ කූඩු වෙලා ඉන්න බව, හිර වෙලා බව. මහා ප්‍රඥාවෙන් ඒක දැක්කේ අප භාග්‍යවතුන් වහන්සේම පමණයි. ඒ නිසයි උන්වහන්සේ අපට දේශනා කරනු ලැබුවේ, දරුවනේ, නුඹලා ඉන්නේ හිර වෙලා. ඔයින් එහා විඳින්න පුළුවන් පරම සතුටක් තියෙනවා. ඒක විඳින්න නම් මේ මම කියන දොරෙන් එළියට වරෙල්ල කියලා. නමුත් අද බොහෝ දෙනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරලා ඒ දොර ඇරගන්න හදන එක නොවේයි. මේ පේන සුළු කම්සැපය ගැන හිතලා ඒක තව තවත් වැඩියෙන් විඳින්න උත්සාහ කරන එකයි. අපිට මේ කූඩුව සරසගන්න එක ඕනෑම කාලයක කරන්න පුළුවන්. පෙර කී පරිදි පවින් වැළකී දුගතිවල නොයපදී ඉන්නත්, පුණ්‍ය ක්‍රියා සහ ධ්‍යාන වඩා සුගතිවල උපදින්නත් තථාගතයන් වහන්සේලාගේ අවශ්‍යතාවයක් නැහැ. එය ඕනෑම අබුද්ධෝත්පත්ති කාලයක වුණත් කරන්න පුළුවන් දෙයක්. මොකද
ස්වභාවය නම් සත්වයා මෙම 31 තලය තුල සැරිසැරීමයි. එය ලොව පවතින අනුසෝතගාමී මාර්ගයයි. භාග්‍යවතුන් වහන්සේලා ලොව පහළවන්නේ පෙර නොවැසූ විරු දහමක් කියා දෙන්නයි. එනම් පටිසෝතගාමී මාර්ගය විවර කර දෙන්නයි. හෙවත් මේ 31 තලයෙන්ම නිදහස් වන හැටි කියා දෙන්නයි. බුදු දහම යනු පවින් වැළකී පින් කිරීමවත් ධාන වැඩිමවත් නොව පුණ්‍ය පාප පහිනස්ස පිනෙන් හා පවින් යන මේ දෙයන්ෂයෙන්ම නිදහස් වී විපාක සිත් නොහදා මේ සංසාර දුකෙන් සදාටම නිදහස් වීමයි. නමුත් මතකයේ තබා ගන්න මේකෙන් එළියට පනින්න පුළුවන් කම තියෙන්නේ මේ පොඩි කාලයේදී පමණක් බවත් මේ යතුර අපට දෙන්න පුළුවන් උත්තමයෙක් පහළවන්නේ කල්ප කාලයකට පසු බවත් එය අති දුර්ලභ වූ කාරණාවක් බවත් ඒ නිසා මෙම ෂණ සම්පත්තිය අත නොහැර ගන්න ලද මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්න සියල්ලන්ටම ඒ ප්‍රඥා ඇස පහළ වේවා.